2186 වන රෝණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසර පෙරහර මංගල්‍යය ක්‍රිස්තු වර්ෂ 2025 ජූලි මාස 26 වෙනි දින ආරම්භ වී ජූලි මාස 11 වෙනි දින දිය කැපීමෙන් අවසන් කරන බව රෝණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර මැතිතුමා විසින් ප්‍රකාශ කරනු ලැබුවා. කිරිවැර විහාරාධිපති ස්වාමින් වහන්සේ, ඒ වගේම අභිනවාරාමේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, ඒ වගේම වැඩ සිටි කන්ද පුරාණ විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, ඒ වගේම මහසෙන් විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ, ඒ වගේම බස්නායක නිලමේතුමාගේ සහභාගීත්වයෙන් ඒ රැස්වීම පැවැත්වුවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ඔකඳ වනජීවි ගේට්ටුව විවෘත කිරීම ජූනි මාස 20 වෙනි දින සිදු කිරීමටත්, ඒ වගේම ඔකඳ ගේට්ටුවෙන් වන්දනාකරුවන් ඇතුළත් කිරීම ජූලි මාස 4 වෙනි දින දක්වා පවත්වාගෙන ගොස් ජූලි මාස 4 වෙනි දින අවසන් කරන්නටත් තීන්දුව කරනු ලැබුවා. ඒ වගේම පසුගිය වර්ෂවල අත්දැකීම් අනුව අපි බලාපොරොත්තු වෙනා මේ වර්ෂයේදී 30000කට අධික ප්‍රමාණයක් පාද යාත්‍රා වන්දනාකරුවන් හැටියට පුදුබිමට පැමිණෙයි කියලා. ඒ අනුව එවන් ජනතාවකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු දැනට සංවිධානය කරමින් පවතිනවා. ඒ වගේම මේ පුදුබිම වෙත නොඑක ආකාරයෙන් පැමිණෙන ජනතාවගෙන් මම ඉල්ලීමක් කළ යුතුයි. විශේෂයෙන්ම මෙවන් විශාල ජනගහනයක් එක්රැස් වෙනකොට පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ අපිට ගැටලුවක් වෙනවා. ඒ නිසා පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව සියලු දෙනා සෑහීමකටපත් වෙන්න සියලු දෙනාම සැලකිල්ල යොමු කරන්න කියලා ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම පාද යාත්‍රාවෙන් එන බැතිමතුන් පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් වැනි දේවල් කැලෑවේ දමා යන්නට එපා කියලා ඉල්ලා හිටිනවා. ඒ වගේම කතරගම පූජා භූමිය තුලත් කතරගම නගරය තුලත් බැතිමතුන්ගේ අවසන සියලුම ස්ථානවල පිරිසුදුකම පිළිබඳව, පරිසර හිතකාමීභාවය පිළිබඳ සියලුම වන්දනාකරුවන් අවධානය යොමු කරන හැටියට ඉල්ලා සිටිනවා. සියලුම වන්දනාකරුවන් දැඩි සැලකිල්ල යොමු කරන්නට ඕන. විශේෂයෙන්ම පාද යාත්‍රා ඔබ සිදු කරන්නේ ඝන කැලාව වන්දනාකරුවන්ට අනුතුරු කරන්න වෙන්න පුළුවන් වනසතුන්ගෙන්. ඒක නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න. අපි ඉතින් ලබා දෙන උපදෙස් නියමිත පරිදි පිළිපදින්න, කණ්ඩායම් වශයෙන් නිතරම ගමන් කරන්න. ඒ තුළ තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්. පෞද්ගලික වතාවල වල දැක්කා දන්සල් නොඑක ආකාරයෙන් කිසිම සංවිධානයක් නැතුව අපිට දැනුවත් කිරීමකින් තොරව දන්සල් දෙනවා. ඒ තුළින් විශාල ප්‍රශ්න, විශේෂයෙන්ම සනීප ආරක්ෂක ප්‍රශ්න, පරිසරයට සිදුවන හානි පිළිබඳව අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව අපි මේ වතාවේ කටයුතු කරලා තියෙනවා. සියලුම දන්සල් ලියාපදිංචි කළ යුතුයි. දන්සල් ලියාපදිංචි කිරීමෙන් තොරව පවත්වාගෙන යන්නේ නම් ඒවා වහම නතර කිරීමට අපි කටයුතු කරන බවත් අපි දැනුම් දෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන්, ඒ වගේම බස්නායක නිලමේතුමාගේ සම්බන්ධයෙන් බස්නායක නිලමේතුමා මේ සම්බන්ධයෙන් සියලු කටයුතු වල පෙරහැර සංවිධානය, ඒ වගේම බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් එතුමා විසින් සිදු කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් අනිකුත් සියලුම අදාළ රාජ්‍ය ආයතන මම නම් වශයෙන් සඳහන් කරොත් සමහර රාජ්‍ය ආයතන මගහැරෙන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ස්වේච්ඡා සංවිධාන ප්‍රථමාධාර සේවා සපයනවා. ඒ වගේ සියලුම රාජ්‍ය ආයතන මෙතනදී මේ කටයුත්තට අදාළ වෙන සියලුම රාජ්‍ය ආයතන අපිත් එක්ක අත්අල් බැඳ ගන්නවා. ඒතර ආරක්ෂාව සම්බන්ධයෙන් බැලුවොත් පොලිසිය, ත්‍රිවිධ හමුදාවම මේ සම්බන්ධ කාර්යයන් සඳහා අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා.